සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකා දම්රෝ ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් ඕපන් කරලා තියෙන රැකියා වේකන්සියක් ගැන කතා කරන්න. මේ වීඩියෝ එකේදී කියනවා අපි මොනවද ක්වොලිෆිකේෂන්, සැලරි කොහොමද ඇප්ලයි කරන්නේ, ඒ විස්තර ඉක්මනට කතා කරනවා. තනතුර තමයි ස්ටෝ ක්ලාක්. ස්ටෝ ක්ලාක් කියලා කියන්නේ ගබඩා ලිපිකරු. සුවිශේෂී කාරණය තමයි මීරිගම, දඹදෙණිය, කොටදෙණියාව, අත්තනගල්ල කියන ප්‍රදේශවලට කිලෝමීටර් 30ක් වගේ පරාසයකින් ඔයා පදිංචි වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයා බඳව ගන්නවා කියලා තියෙනවා. ඉතින් මේ තනතුරේදී ඔයාට කරන්න තියෙන ලිපිකරණ ශ්‍රේෂ්ත්‍රය තුළ කරන්න තියෙන වැඩ තමයි මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් වගේ වාර්තා පොත් අතර සහ පරිගණක සිස්ටම් අතර ඒවා කළමනාකරණය කරගනිමින් වැඩ කරන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් බලමු ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා. සුදුසුකම් විදිහට පළවෙනි එක මෙයාලා සඳහන් කරලා තියෙන්නේ අනිවාර්යයෙන්ම A level සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම දෙවෙනියට සඳහන් කරලා තියෙනවා යම් ආකාරයක පරිගණක පිළිබඳව කියන්නේ Microsoft Word වගේ දේවල් ගැන දැනුමක් තියෙන්න ඕන කියලා තියෙනවා. අනිත් එක තමයි අර මම කලින් කිව්වා වගේ මේ සඳහන් කරපු ස්ථානවලට සිට කිලෝමීටර් 30ක් යටතේ වපසරියකින් ඔයා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාත් සුදුසුකම් ලබනවා. ඒ වගේම තමයි ඔයා අනිවාර්යයෙන්ම වයස අවුරුදු 26ට වඩා අඩු වෙන්න ඕනේ කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට වැදගත්ම කාරණය මාසික වැටුප. මාසික වැටුප මෙයාලා සඳහන් කරලා තියෙන රුපියල් 50000ක් මූලික වැටුපක් ඔයාට හම්බෙනවා. දැන් අපි බලමු කොහොමද අයදුම්පත් යොමු කරන්න කියලා. අයදුම්පත් යොමු කරන්න අන්තිම දිනේ වෙන්නේ පෙබරවාරි 24. පෙබරවාරි 24 වෙනිදාට කලින් මෙන්න මේ කියන ඊමේල් එකට ඔයා කරන්න ඕන CV එකක් හදාගන්න ඕන. CV එකක් කියන එක මම දැන් ආදර්ශ CV එකක් පෙන්නන්න මේ වීඩියෝ එකේ අන්තිමට. ඊට පස්සේ ඔයා CV එකක් හදාගෙන ඒකේ ඔයාගේ මේ non related referees කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඥාති නොවන පුද්ගලයන් දෙදෙනෙක්ගේ විස්තර දාන්න ඕනේ. එයාගේ නමයි, වැඩ කරන්නේ කොහෙද, ඒ වගේම ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බරේ වගේ දෙන්නෙක්ගේ තිබ්බනම් ඇති. ඒ ටිකක් දාලා ඔයා CV එකක් පිළිවෙලට හදාගෙන අනිවාර්යයෙන්ම CV එකට ඔයාගේ WhatsApp නම්බරේ, ඒ වගේම ඊමේල් එක, ඔයාගේ රිසල්ට් ෂීට්, ඔයා මොනවද කරලා තියෙනවද, කම්පියුටර් කෝස් කරලා තියෙනවද, ඩිප්ලෝමා තියෙනවද, ඔක්කොම අධ්‍යාපන සුසුකම් ටික ඒකට දාන්න. ඒ ඔක්කොම දාලා පිළිවෙලට CV එක හදාගෙන තමයි මෙන්න මේ කියන ඊමේල් එකට අප්ලෝඩ් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඊමේල් එක තියෙන්නේ hrm@damro.lk කියන ඊමේල් එකට ඔයාගේ CV එක සෙන්ඩ් කරන්න. කාට හරි CV එකක් හදාගන්න තේරෙන්නේ නැත්නම් how to make my CV කියලා YouTube එකේ ගහන්නකො. ඊට පස්සේ ඔයාලට වීඩියෝ ඕන තරම් ඒ සිංහලෙන් කියනවා. ඊට පස්සේ ඒ විදිහට හදාගන්න. මම ආදර්ශ එකක් මෙන්න මේ විදිහට ඔයාගේ පින්තූරේ ඕනේ මෙන්න මේ විදිහට දල විදිහට ඔයාගේ විස්තර පත්‍රිකාවක් හදාගත්තා නම් ඇති. ඕකට තමයි CV එකක් කියලා කියන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි එකක් දාන්නම්. එහෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.